සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම මොනාෂ ඖෂධි අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සමාජිකා. අපි හැමදාම මෙතනට ඇවිල්ලා කතා කරන්නේ මේ රට අඩියක් හරි එක අඟලක් හරි හොඳ හොඳ තත්යකට යන්න ඕනේ. තියනවට වැඩිය එක පියවරක් හරි හොඳ තැනකට යන්න ඕනේ කියන එක සම්බන්ධවනේ. එතකොට අර කලින් කිව්වා වගේ ජනමාධ්‍ය ආයතනයකට මාර වගකීමක් තියෙනවා. ඒක මාරම වගකීමක්. හේතුව සෝෂල් මීඩියා වල මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු සෝෂල් මීඩියා ඒක වෙන පර්සනල් දෙයක් නේ. account එකෙන් Tamanට කැමති දේ ලියලා දාන්න පුළුවන් කියන තැන තියෙනවානේ. හැබැයි ජනමාධ්‍ය ආයතනයක් කියන එක එහෙම නැහැ. එයාලට බොරු කියන්න බෑ. එයාලට බොරු කරන්නත් බෑ. ඒ වගේම තමයි බොරු කියලා අපිට වැරදුනා නිවැරදි කරගන්න පුළුවන් කියලා අයිතියක් තියෙනවා කියලා හිතන් ඉන්නවා නම් එහෙම අයිතියකුත් මේ සමහරක් වැඩ කරන මාධ්‍ය ආයතන වලට නැහැ. ඒක හොඳටම අවධාරණය කරන්න ඕනේ. ඊටත් වඩා මෙතනින් එහාට ගියාම කියන්න තියෙන කාරණේ තමයි ඇත්තටම මේ සමහරක් ජනමාධ්‍ය ආයතන කරන්නේ බොරු කියන එක නෙමෙයි. සාවද්‍ය පරිවර්තනයක් ඇති කරන එක. ඒ කියන්නේ ඔයාලා මෙහෙම හිතන්නකෝ. අපි හැමෝම දන්නවා ඉර නැගෙන හිරින් පායනවා බටහිරින් බහිනවා කියලා. කවුරු හරි ඇවිල්ලා ඔයාට කිව්වොත් එහෙම ඉර බටහිරින් නේද නගින්නේ මෙහෙම එන්නේ කියලා දවස් උදා වෙන්නේ බටහිරින් ඉර නැගලා නේද කියලා. ඔයා කෙලින්ම කියනවා බොරුනේ කියන්නේ. ඔයාට කියන්න අයිතිය තියෙන ඔයා ඒක දන්නවා. ඔයා ඒක දන්න දේ. හැබැයි ඔයා හිතන්න නිරන්තරයෙන් ජනමාධ්‍ය ආයතන මගින් එක එක විදියට ඔයාගේ ඔළුවට දානවා ඉර බටහිරින් එන්නේ. මොකක්ද ඒකට කියන්නේ ඇනිමේෂන් එකකින් දාන අනම් මනම් එක එක විදියට දානවා ඔයාගේ ඔළුවට ඉර බටහිරින් එනවා වගේ අයිඩියා එකක්. ඒත් ඔයා දන්නවා ඉර එන්නේ නැගෙනහිරින් කියලා. ඉර උදා වෙන නැගෙනහිරින් කියන එක ඔයා දන්නවා. හැබැයි ඊට පස්සේ අර විදියට ජනමාධ්‍ය ආයතන වලින් ඔයාගේ ඔළුවට දෙයක් දැම්මෙන් පස්සේ කාලයක් යද්දි ඔයාට කවුරු හරි ඇවිල්ලා ගොත් ඉර බටහිරින්ද මේ දවස් උදා වෙන ඉර බටහිරින් නැගලාද කියලා ඔයාගේ හිත කිව්වට මේක බොරුවක් කියලා ඔයාට පොඩි දෙගිඩියාවක් ඇති වෙනවා. ඔයා පොඩි සැකයක් මත බලන්න ගන්නවා. හැබැයි මෙහෙම එකකුත් ඇහිලා තියෙනවා මෙහෙමත් කියනවා. අනේ මන්ද අන්න එහෙමනේ අම්මුතුම තැනකට ඔයාගේ ඔළුව යනවා. එතකොට ඔයාගේ චින්තනයට ඔයාගේ සිතීමේ ක්‍රමයට ඍණාත්මක බලපෑමක් ඇති කරන්න සමහර ජනමාධ්‍ය ආයතන වලට පුළුවන්කම තියෙනවා. හේතුව ඔයාලා නිතර අහන දකින්න දේ ඔයාලට සෑහෙන ඔයාලගේ කියන වගේ චින්තන ක්‍රමය, චින්තන රටාව හැඩගැස්සෙන බලපාන නිසා. එතකොට මම අහන්නේ මේක මේ විදියට වෙන්න දෙන්න ඕනේද? මම ඔයාලා නිකන් උදාහරණ එකක් දෙකක් කියන්නම්. කාලයක් වඳ කොත්තු ප්‍රශ්නයක් ආවනේ. කොත්තුවකින් වඳ කරන්න බෑ කියන එක දන්නවා නේ? එහෙම දේවල් කරන්න බෑනේ. ඒක නිකන් අර මිනිස්සෙක්ට හපගම hina යනවා වගේ දෙයක් නේ. හැබැයි සමහරක් ජනමාධ්‍ය ආයතන එකතු වෙලා ඔයාලා ගොළුවට ඒක දැම්මේ නැද්ද? ඇත්තටම ඔයාලට කොත්තුවක් කන්න බයක් හිතුන්නේ නැද්ද? හිතුණා. ඒක තමයි මෙයාලා කරන්නේ. සාවද්‍ය පරාවර්තනයක් ඇති කරන්නේ. ඒක බොරුවකට වඩා මාර බරපතල කාරණයක්. බොරුවක් නම් බොරුව කිව්වා හරි මේක බොරු කියලා අතහැරලා දාන්න පුළුවන්. අපේ ඔළුවෙන් දන්නවා. හැබැයි කාලයක් නිරන්තරයෙන් වාගලුවට මෙයාලා මේක නම් දාන්නේ ඔයාලගේ හිතේ අර වගේ දිගිඩාවක් ඇති වෙනවා. දැන් ඔය මෑතකම සිද්ධ වෙච්ච මේ ලෝක යුද්ධය සහ මේ අර්බුදය එක්ක බොරතල් ප්‍රශ්නයක් ආවනේ. ප්‍රශ්නේද්දිම වත්මන් ආණ්ඩුව ඒකට යම්කිසි ක්‍රියාමාර්ග ගත්තා, QR ක්‍රමේ දාලා කරලා බැලන්ස් කරලා ගත්තා. හැබැයි 2022 වෙච්ච ප්‍රශ්නය ඇදලා අරගෙන මයික් ටිකක් කැමරා ටිකක් උස්සගෙන යන්න ගත්තා. පෙට්‍රල් ෂෙඩ් ගානේ පෝලිං ගානේ. මිනිස්සු මොකද උනේ? මිනිස්සු අර කනාමෙ කියන්නේ ගිනි පෙනෙල්ලෙන් බැටකප් මිනිස්සයා කනාමෙදිරියට බයයි. ඒක එකක්. එක පැත්තකින් ඒක තියෙද්දි අර නිරන්තරයෙන් ඔයාගේ ඔළුවට දාලා තියෙන සාවද්‍ය පරාවර්තනය ටිකත් අරගත්තාන් පස්සේ මිනිස්සු බය වුණා. මිනිස්සු ගලේ ටට්ටක් ගාලා පෝලිං වලට ගිහලා තෙල් ගහගත්ත එක. තෙල් එකතු කරගත්ත එක නිකන් පුරවගත්ත එක. තෙල් ඕනේ ඒක අත්‍යවශ්‍ය කාරණයක්නේ. ප්‍රවාහනයට ඒක ඕනේ. හැබැයි ඒක ලස්සනට වැඩේ කරගන්න තිබ්බනේ. මුල් දවස් ටිකේ මොකද කරේ? මේ සමහරක් ජනමාධ්‍ය ආයතන කරපු ගොන් ඒ වැඩේ නිසා මිනිස්සු අනවශ්‍ය ප්‍රෙෂර් එකකින් අනවශ්‍ය මානසික පීඩනයකින් පෙළුණා. එතකොට මම අහන්නේ මේක හරිද? මේක මෙහෙම වෙන්න දෙන්න ඕනේද? මෙයාලා මේ කරන බලපෑමෙන් මේ රටේ මිනිස්සුන්ට වෙන ඍණාත්මක බලපෑම, මේ චින්තනයට වෙන බලපෑමට වග කියන්නේ කවුද? මේක මහා ප්‍රශ්නයක්. මේක මේ සුළුවට හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරු හරි හිතනවා නම් හරිද වැරදකුණ යා සමාජෙ එහෙම කරන්න බෑ මේක ජනමාධ්‍ය ආයතන මේවා. එතකොට තව එකක් තියෙනවා. දැන් මේ සමහරක් ආයතන මම එකක් දෙකක් කියන්නම් මෙයාලා කියවුණා බොරු ටිකක්. හරිද? මේවා සාවද්‍ය පරාවර්තනයටත් ටිකක් බරපතලයි. එතකොට එකක් තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොස්පිටල් එකේ ඉද්දී අගමැතිතුමිය බලන්න ගියා කිව්වා. බොරු.
ඊට පස්සේ ශාන්ත පද්ම කුමාරගේ ගංජා හේනක් ගැන කිව්වා බොරු. ඊට පස්සේ සුනිල් හඳුන්නේත්තිගේ ලේකම්ලා ගුටි කෑවා කියලා කිව්වා. ඒකත් බොරු. ඊට පස්සේ ওই ඩීසල් බොරතෙල් ඔය ප්‍රශ්නේ ඒකත් බොරු. අන්තිමට ලාල් කාන්තගේ කොටස් වෙලද බොලේ ප්‍රශ්නයක් ගැන කිව්වා බොරු. බොරු 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 මිනිස්සුන්ගේ ඔළුවට මේව දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මාධ්‍ය ආයතන වලට මුදල් උපයන්න ඒකට අයිතියක් තියෙන හේතුව නැත්තම් ඒ සේවකයන්ට පඩි දෙන්න විදිහක් නැහැනේ. රන් වෙන්න ඒක ආයතනයක් රන් වෙන්න නම් මුදල් තියෙන්න ඕනේ. හැබැයි මුදල් ඉපයීම අරමුණක් කරගෙන මාධ්‍ය ආයතන කරන් යන්න බෑ. හරිද? ඒක වෙනුවෙන් ඕන මගුලක් අර පැණි බීම එකක් වගේ දෙනවා පෙන්න පැණි රසට හැබැයි දෙන්නේ වහකුප්පිය. ඕවා කරන්න බෑ මහත්තයෝ. ඔయిత වැඩිය වගකීමෙන් ඔයාලා වැඩ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයිනේ. දැන් මේ පැත්ත ගියා බොරුම කියන මේ ආයතන ටික මේ කරන දෙයට මේ ඇති කරන බලපෑමට වත්මන් රජය ඔයාලා වග කියන්න ඕනේ. හේතුව මේවා නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් දේවල්. වල් පැලයක් වැවිගෙන එනවා වගේ නිකන් අපිට දැනුණත් අපි එකට ටක් ගාලා ගලවලා අයින් කරනවානේ. අනවශ්‍යයිනේ අපිට වැඩක් නැහැනේ. ඒක නියපොත්තෙන් කඩලා දාන්න තියෙන එක දැන් මේ බෙල්ල ගාවටම ගෙනල්ලා මන්නෙන් කපන තත්ත්වෙට ගෙනල්ලා තියෙනවා. නේ? මේක ඔළුවටත් උඩින් යන්න තියලා මේ ජනතාවගේ ඔළු ගලවගෙන යන්න තියෙන තත්ත්වයට පත් කරන්නේ නැතුව මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. හේතුව මේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න තරුණ පරපුරක් විදියට අපි සූදානම් නැහැ මේ වගකීම ගන්න වගේම අපි සූදානම් නැහැ අපේ රටට මෙන්න මේ විනාශය තවදුරටත් බලාගෙන ඉන්න. ආයිත් කියනවා හැම මාධ්‍ය ආයතනයක්ම හැම මාධ්‍ය වේදිකයක්ම මෙහෙම නැහැ. සමහරක් මාධ්‍ය ආයතන මේව කරනවා කියද්දිත් දන්නවා කවුද කරන්න කියලා. ඒ නිසා මම ජනතාවගෙනුත් ඉල්ලනවා සිහිබුද්ධියෙන් වැඩ කරන්න. මොකද ඇත්තටම මේ මිනිසුන්ට සිහිබුද්ධිය ඇත්තටම ලංකාවේ මිනිසුන්ට ඇත්තටම හිතන්න පුළුවන්. මේ මිනිසුන්ට හොඳට හිතන්න පුළුවන්. හේතුව ඒ සමහර ආයතන ගිල මේ දැන් සැපද වගේ නිකන් එකක් මයික් එක දීලා ඇහුවම නෑ දැන් තියෙන ප්‍රශ්නේ මේක කලින් තිබ්බේ මේක අපිට ඒක වෙනස තේරෙනවා. කරන්න දෙයක් නෑ නේ කියලා ඒ මිනිස්සුම කියනවා. හැබැයි අර තමන්ගේ ආයතනේ නිකන් තියෙන අර නිකන් හරිම වචනික ඒ ආතල්ලගේ ලල් එක ගන්න උමනාවට අර ඒ සල්ලි ටික හොයාගන්න ඒ රේටින්ග්ස් වැඩි කරගන්න තියෙන උමනාවට මිනිස්සුන්ගේම සංඛ්‍යාත පාවිච්චි කරලා එයාලා මාරම වැඩක් කරගෙන යනවා. ඒ නිසා මේක වෙන්න දෙන්න එපා. ජනතාවගෙන් ඉල්ලනවා ආදරෙන් ඉල්ලනවා මේක වෙන්න දෙන්න එපා. ඔයාලා මේක වෙනුවෙන් කියන්නේ ඔයාලා මේක වෙනුවෙන් ඉස්සරහට එන්න. ඔයාලට පුළුවන්. මේ හැමදේම වෙනස් කරන්න පුළුවන්. 2022 දී හිතපු නැති විදිහේ පෙරලියක් කරෙත් ඔයාලා. ඔයාලට පුළුවන් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මේ බොරු 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 කියාගෙන යන අයට ආයි පස්සේ හැරෙන්න නැති වෙන්නේ යන්න පාර හදලා දෙන්න. ඒක මතක් කරනවා ආණ්ඩුවටත් කියනවා නිසි ක්‍රියාමාර්ග ගන්න. මේක දිගින් දිගටම සිද්ධ වෙන්න දෙන්න එපා. ස්තුතියි.